හෙලෝ බොයිස් ඇන් ගර්ල්ස් මගේ පළවෙනි වීඩියෝ එකටගේ පළවෙනි වීඩියෝ එකට වලව සාදරයෙන් පිළිගන්නවා. ඉතිං ඔයාලට ඉස්සරට සුපරි කිව්වේටිකක් දෙන්න හිතන් ඉන්නවා මම. ඉතින් මේ මගේ කවුන්ට් එක නෙමෙයි මම මගේ කලින් කවුන්ට් එක සෙල් කරා. ඊට පස්සේ ඉතින් මම ගේම් එකේට වැඩි ගැහුවේ නෑ. නමුත් මට අවුරුදු ගානක දැනුම තියෙනවා. ඒ වගේම තමයි මට ආන් ලැබුණු වටපිටාවත් එක්ක තමයි මම මේ ඔයාලට මේ විස්තරේ තමයි ඔයාලට ගොඩ යන්න ඕනේ කියලා හිතන නිසා තමයි මම මේ සෙටින්ග්ස් ටික ඔක්කොම ගෙනාවේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ සෙන්සිටිව් ඊට පස්සේ ෆයර් බටන් සයිස් ඔක්කොම මම පෙන්නනවා. ඔයාලා ඒ ටික හදාගන්න 1GB 2GB 3GB 4GB වගේම 6GB 8GB 12GB යනකම් ෆෝන් වලට මම සෙන්සිටිව් කියනවා. ඒ වගේම DPI කියනවා. ඉතින් ඔයාලා ඒක ආන්න ආලා මේ ටික ඔයාලගේ සෙන්සිටිව් ටික ඔයාලා හදාගන්න කොහේ හරි ලියාගෙන හරි කොහොම හරි ඔයාලා සෙන්සිටිව් ටික දාගන්න ඔයාගේ ෆෝන් එකට හරියන. ඉතින් ස්කිප් නොකර වීඩියෝ එක බලන්න. ඉතින් ඒ වගේම තමයි මම මගේ ෆෝන් එකට හරියන මගේ ෆෝන් එක 6GB RAM. ඉතින් මගේ ෆෝන් එකට හරියන විදිහට මම සෙන්සිටිව් ටික හදලා කස්ටම් එකක් ගහලා තියෙන්නේ. ඉතින් මගේ එක తాවකාලිකයි. මොකද මම සාමාන්‍යයෙන් පළක් වෙලාවට සෙන්සිටිව් ටික වෙනස් කරනවා. එක වෙලාවට එක විදිහට වෙනස් කරනවා. ඒ නිසා ඔයාලා ඒ වෙනස් කරන්න ඕනේ නැහැ. මං ගානට හදලා දීලා තියෙන්නේ වෙනමම ඔයාලගේ RAM එකට හරියන විදිහට සෙන්සිටිව් ටික. ඉතින් ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මගේ වීඩියෝ එකක් මං ගේම් ප්ලේ ගහන වීඩියෝ එකක් ඔයාලට ඉස්සෙල්ලාම දාලා ඉන්න. ඔයාලා ඒක බලන්න. O mano te convocou, então vem senta, ocupa pô. É vapo no setor, é vapo do vapor. Vapo no setor, é vapo do vapor. Vapo do vapor, vai tomar vapo do vapor. Vapo do vapor, vai tomar vapo do vapor. O mano te convocou, então vem senta, ocupa pô. O mano te convocou, então vem senta, ocupa pô. É vapo no setor, é vapo do vapor. 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 O mano te convocou, o mano é sem amor. O mano te convocou, o mano é sem amor. É vapo no setor, é vapo do vapor. Vapo no setor, é vapo do vapor. Vapo do vapor. Hi boys and girls, ඉතින් අපි sensitivity එක හදන්න යමු. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලගේ settings වලට ගිහිල්ලා ඔයාලගේ sensitivity එක පොඩ්ඩක් බලන්න. ඉතින් මේ ටික නම් සාමාන්‍යයි. මේ ටික නම් ඔයාලට එච්චරම ඕනේ නැහැ. ඔයාලා මේ run mode කියන එක tab කියන එකට දාගන්න. ඒක තමයි එතන. ඊට පස්සේ මේ ඔයාලට ඕනනම් අර ඔටෝ වෙන විදිහට දාගන්න පුළුවන්. මම ඔටෝ වෙන විදිහට නෙමෙයි දාලා තියෙන්නේ. glue wall එක ඔබලා fire button එකේ බෝඩ පස්සේ තමයි glue wall එක වැටෙන විදිහට මම දාලා තියෙන්නේ. ඒ වගේ තමයි information ගියාට පස්සේ ඔයාලා damage indicator එක මෙතන තියෙන damage indicator එක ඔයාලා classic දාගන්න පුළුවන්. නැත්නම් new කියන option එකට දාන්නත් පුළුවන්. new කියන option එකට දැම්මට පස්සේ ඔයාලට අර එනිමියට ෆයර් කරනකොට damage එක bolt වෙලා පේනවා. damage indicator එක classic දැම්මොත් ඔයාලට normal විදිහට තමයි පෙන්නන්නේ පොඩියට. ඉතින් sensitive පැත්තට ගියොත් මම දැන් sensitivity එක බිඳුවටම දාලා තියෙන්නේ. ඉතින් අපි ඔයාලගේ ෆෝන් එකට හරියන විදිහට තමයි මේ sensitivity එක හදන්න ඕන. ඉතින් general එක පැත්තට බැලුවොත් එහෙම general එක කියලා කියන්නේ මම මේ දන්නේ නැති අයට කියලා දෙන්නේ. general එක කියලා කියන්නේ අර ඔයාලා අතින් ඔයාලා දෙපැත්තට යනවනේ. ඒ දෙපැත්තට යනකොට තියෙන අර sensitivity එක ඒ වගේ තමයි red dot එක කියලා කියන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන හොඳට බැලුවොත් ඔයාලා ගේම් එක sensitive වලට ගියාට පස්සේ scope එක ඉතින් camera scope එක මේක red dot එක තමයි ගොඩක් වෙලාවට ඔයාලගේ ෆෝන් එකට බලපාන්නේ headshot ගහනකොට. ඉතින් two scope එක ඒ වගේම තමයි four scope එක sniper scope එක free camera button එක ඒ වගේම free camera button එක ඔයාලා ගොඩක් වෙලාවට දකින්න ඇති BR වල එහෙම BR players ලා ඉතින් අනිත් ඒවා තියෙනවා. ඒ players ලා දන්නවා free camera button එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒ ඔක්කොගේම settings ටික ඔයාලට මම කියලා දෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු 1GB 2GB 3GB phone වලට හරියන sensitivity ටික. ඉතින් අපි ඉස්සෙල්ලාම general එක දාන්න ඕනේ 1GB 2GB 3GB තියෙන අයට. එයාලගේ low device නිසා පොඩ්ඩක් අපි high විදිහට දාන්න ඕනේ. ඒ කියන්නේ general එක දැන් ඔයාලගේ low device නේ තියෙන්නේ. ඔයාලට ගොඩක් sensitive ඕන. ඉතින් ඒ නිසා ඔයාලා general එක 185 වගේ දාගන්න. 185 වගේ දාගන්න ඔයාලා.
මාත් 185ට දානවා. මේ 1GB 2GB 3GB ෆෝන් තියෙන අයට තමයි මේ සෙටින්ග්ස් ටික. ඊට පස්සේ රෙඩ් ඩොට් එක ඔයාලා 160ට දාගන්න ඕන. ඒ වගේම තමයි 2 ස්කෝප් එක ඔයාලා දාගන්න ඕන 170ට වගේ. ඒ වගේම 4 ස්කෝප් එක ඔයාලා 150ට දාගන්න ඕන. 150ට දැම්මාම හරි 150යි. ස්නයිපර් ස්කෝප් එක ඔයාලා 100ට දාගන්න ඕන. 100ට ගානට දාගන්න. මෙතන අඩු කිරීමෙන් ඔයාලට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ෆ්‍රී කැමරා බටන් එක ඔයාලට 100ට දාගන්න පුළුවන්. නැත්තම් 200ට උනත් දාගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. මේක තමයි 1GB 2GB 3GB තියෙන කොල්ලොන්ට තියෙන සෙන්සිටිවිටි එක. ඒ වගේම තමයි DPI ගැන කතා කරොත් එහෙම ඔයාලා DPI දාන්න එපා. මොකද 1GB 2GB 3GB කියලා කියන්නේ low device තියෙන phones. ඉතින් low device phones ඉතින් ඔයාලට DPI දැම්මොත් ගොඩක් හිර වෙන්න බලනවා ෆෝන් එක. ඒ නිසා මම රෙකමන්ඩ් කරනවා DPI දාන්න එපා කියලා. ඉතින් ඒ නිසා මම DPI ගැන ඔයාලට මෙතනදී කතා කරන්නේ නැහැ මේ phones වලට. ඉස්සරහදී අනිත් ෆෝන්ස් වලට නම් DPI තියෙනවා. ඒවට මම DPI හදලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට කියන්න ඕන මගේ වීඩියෝ හොඳ නම් like කරන්න. ඒ වගේම තමයි YouTube channel එක subscribe කරන්න කියලා. ඉතින් ඉස්සරහට account giveaway එකක් දෙන්න හිතන් ඉන්නවා. ඉතින් support එක දෙන්න අපි ඒවත් ටිකක් කරමු. fire button එක ගැන. ඉතින් 1GB 2GB තියෙන කට්ටියට fire button එක ගැන කතා කරොත් එහෙම ඔයාලා fire button එක තියාගන්න 30ත් 60ත් අතර. මොකද ලොකුවට ෆෝන් එකේ කියන්නේ මම මේ කියන්න ලොකුවට ෆෝන් එකේ තියාගත්තොත් 70ට 80ට වගේ තියාගත්තොත් ෆයර් බටන් එක ඔයාලට ඇඟිල්ලටත් ඒ කියන්නේ ගොඩක් වෙලාවට ෆයර් බටන් එකේ බෙනවත් වැඩි. අනික ඔයාලගේ ඔළුවට උඩින් එම් එක යන්නත් ගොඩක් ඉඩ කඩ තියෙනවා. ඉතින් ඒ නිසා මම රෙකමන්ඩ් කරන්නේ මේක කොහොමත් 30ත් 60ත් අතර තියාගන්න කියලා. මම නම් මගේ 6GB RAM එකේ 42 තමයි දාගෙන තියාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරමු 4GB 6GB තියෙන ෆෝන්ස් වලට අපි දාන්න ඕන සෙන්සිටිව් මොනවද කියලා. ඉතින් 4GB 6GB කියන්නේ සාමාන්‍යයෙන් මිඩල් සෙන්සිටිවිටි ඉන ෆෝන්ස්. ඉතින් අපි යාලට දාන්න ඕන ඕනේ 160ට වගේ දාගමු. 160ට දාගෙන ජෙනරල් එක 160ට දාගන්න ඔයාලා. ඒ වගේම තමයි රෙඩ් ඩොට් එක 140ට දාගන්න. ඒ වගේම තමයි 2 ස්කෝප් එක ඔයාලා දාගන්න ඕනේ 150ට. 150ට දාගමු. 150ට. ඒ වගේම තමයි 4 ස්කෝප් එකත් ඒ ගානම දාගන්න. මේ කියන සෙන්සිටිවිටි එක මේ විදිහටම දාගන්න. පොඩ්ඩක්වත් අඩු කරන්න යන්න එපා. ස්නයිපර් ස්කෝප් එක දාගන්න 70ට වගේ. මොකද ටිකක් හයිනේ. ටිකක් මිඩල් ෆෝන්ස් නේ මිඩල් සෙන්සිටිව් ෆෝන්ස් නිසා ටිකක් එක පොඩි අඩුවට තියෙන්න ඕන. ඒ වගේ තමයි ෆ්‍රී කැමරා බටන් එක 87ට වගේ දාගන්න. ඔන්න ඔය විදිහට සෙන්සිටිවිටි එක හදාගත්තට පස්සේ ඔයාලට හෙඩ්ෂොට් ගහන්න ලේසි. ඒ වගේම තමයි මීට අමතරව ඔයාලගේ 4GB 6GB තියෙන RAM තියෙන ෆෝන්ස් වලට ඔයාලගේ DPI ටික තමයි මම දැන් කියන්න යන්නේ. ඉතින් 4GB තියෙන කොලොන්ට DPI එක 440 මං highly recommend කරනවා. ඒ වගේම තමයි 6GB තියෙන කොලොන්ට DPI එක 470 වගේ මම recommend කරනවා. ඒ වගේම තමයි ඔයාලගේ control එකේ මෙතන ඔයාලගේ fire button size එක ඒ වගේම තමයි 30ත් 60ත් අතර තියාගන්න. ගොඩක්ම ඔයාලට 50 වගේ 50 40 ගණන් 48 වගේ හොඳයි 4GB 6GB තියෙන අයට. 48 වගේ තමයි හොඳ. 49ත් අවුලක් නැහැ. ඉතින් ෆයර් බටන් එක 48 හෝ 50 වගේ තියාගන්න 4GB 6GB තියෙන RAM තියෙන අය. 8GB 12GB තියෙන අය. ඉතින් ඔයාලගේ සෙන්සිටිව් ෆෝන් එකේ ඉඳන් පට්ටම වැඩි highly sensitive තියෙන ඔයාලගේ ෆෝන් එකේ ඉඳන්ම. ඉතින් ඔයාලට මම මේ වීඩියෝ එකෙන් developer option එක ගැන ඒ කියන්නේ DPI දාන විදිය ගැන කියලා දෙන්නේ නැහැ. ගොඩක් අය DPI දාන විදිය ගැන දන්නවා. මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඔයාලට අවශ්‍ය වීඩියෝ එක මට කමෙන්ට් එකක් දාන්න. මම ඒක ඔයාලට ගෙනල්ලා පෙන්නනවා. ඒ කියන්නේ වීඩියෝ එකක් ඒ වෙනුවෙන් ගේනවා. ඔයාලා කමෙන්ට් එකට අනුව ඒ ගානට හරින වීඩියෝ එකක් ගේනවා. ඉතින් ඔයාලට 8GB 12GB තියෙනවා නම් එයාලගේ සෙන්සිටිව් වැඩි නිසා ෆෝන් එකෙන් වෙන සෙන්සිටිව් වැඩි නිසා ඔයාලා ජෙනරල් එක දාගන්න ඕන 145ට.
ඒ වගේම තමයි ඔයාලා දාගන්න ඕන රෙඩ් ඩොට් එක 130ට. ටූ ස්කෝප් එක ඔයාලා දාගන්න 120ට. ඒ වගේම තමයි ඔයාලා ෆුල් ස්කෝප් එක දාගන්න ඕන 100ට. ඉතින් දැම්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න මචං හොඳයි නම් ස්නයිපර් ස්කෝප් එක දාගන්න ඔයාලා 40ට. ඉතින් මේ විදිහටම දාගන්න කිසිම අඩුවක් කරන්න යන්න එපා. මේක පට්ට වටින සෙන්සිටිවිටි එකක් මම කියන්නේ. මම highly recommend කරන්නේ මේ සෙන්සිටිවිටි එක. ඊට පස්සේ ෆ්‍රී කැමරා බටන් එක ඔයාලා 70ට වගේ දාගන්න. හරි 70ට දාගත්තා. ඉතින් මේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා 8GB 12GB RAM තියෙන ෆෝන්ස් වලට හරියන සෙන්සිටිවිටි එක. ඒ වගේම මම දැන් කතා කරනවා 8GB 12GB තියෙන අයට DPI settings ටික. ඉතින් ඔයාලගේ ඒ DPI settings විදිහට මම තෝරගන්නේ 8GB තියෙන අයට DPI එක 420ට දාගන්න ඕන. ඉතින් 420ට දාන්න හේතුව තමයි ඔයාලගේ සෙන්සිටිව් වැඩි ෆෝන් එක. ඉතින් ඒ නිසා 420ට දාගන්න. ඊට පස්සේ 12GB තියෙන අයට DPI 466 දාගන්න. කන්ට්‍රෝල් වලට ගියාට පස්සේ ඔයාලගේ ෆයර් බටන් සයිස් එක ඔයාලා දාගන්න ඕන 42 හෝ 44. ඉතින් 44 හෝ 42 දාගන්න. 42 තමයි මම රෙකමන්ඩ් කරන්නේ ඕනම ෆෝන් එකකට. කියන්නේ සාමාන්‍යයෙන් හයි සෙන්සිටිව් තියෙන ෆෝන්ස් වලට 42 හොඳයි, ගැලපෙනවා. ඔයාලා එන්ජොයි කරා නම් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. මොකද ඔයාලට මම ඉස්සරහට සුපිරිම සුපිරි account giveaway එකක් සහ සුපිරිම සුපිරි giveaway set එකක්ම දෙන්න ඉතින් ඉන්නවා 1k පැන්නට පස්සේ. ඉතින් එහෙනම් අදට ගිහින් එන්න ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.